කට්ටියට ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ලස්සනම ලස්සන තැනක්. එහෙම නැත්නම් ලස්සනම ලස්සන තැනක තියෙන ගොඩක් සුන්දර දේවල් බලන්න. ඉතින් මේ තමයි අපි යන මාර්ගය වලට පේනවා ඇති තාමත් දුෂ්කර කටුක මාර්ගයක්. ඉතින් මෙන්න මේ මාර්ගයෙන් තමයි අපි අද බලන්න යන්නේ ලස්සන තැන පිහිටලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ ඒ තැනට චුට්ටක් දුර ඉඳන්. හැබැයි මෙතනක් තියෙන ඔයාලට පෙන්වන්න ලස්සන දෙයක්. මොකද්ද? මේක දොලක්. ඉතින් මම මේ පෙන්වන්න යන ශාක, ඒ වගේ මේ ඉතන තියෙන පරිසරය, ඒ වගේ මෙන්න මේ දොල, ඔයාලට පෙන්වන්නද මේ දොල? මාළුලන් ඉන්නවද දන්නේ නැහැ, ගැඹුරද දන්නේ නැහැ, වහන්න එපා. ඔය දන්නේ නැහැ. ඉතින් මේ දොල ගොඩක් උඩට තියෙනවා කියලා තමයි කියන්නේ. අපි ඉතින් එච්චර ගියේ අපේ ගමන් මාර්ගයට අපිට පේන්නේ මේ ටික විතරයි. මේක තව ඈතට යනවා. ඔයාලට පේන්න තිය හරිය තියෙන ගස්වැල්. නෝතර තමයි දොල තිබ්බේ. හරි අපි එහෙනම් දැන් ඉස්සරහට යමු. මම හිමීට වටයක් කැරකුණා වැටෙයිද දන්නෙත් නෑ. මෙතන පොඩි පොල් පැලයක් තියෙන්නේ. පොල් පැලයක්. හරි අපි යනවා හිමින්. එක එක ශාක වර්ග තියෙනවා මේ. ආල්ලොක් ගහක් පෙවුණා නේද? ඒ ගහ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ ගහ ගාව ඒ වගේ මෙතන තියෙන ලස්සන පැල ටිකක් ගැන මේ. ඔන්න අපි ටික ටික ලං වෙනවා. තමයි යන පාර. හරි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අන්නේ තැනට. මොකද්ද මේ තැන? ඉතින් මෙතන මේ මිනිසුන්ගේ පරිහරණයත් එක්ක මිනිසුන්ගේ පැමිණීමත් එක්ක අපිරිසිදු වෙලා තියෙන අපේ නේද? ලුණු පැකට් එකකුත් තියෙනවා. ලංකාවේ ලුණු නැති කාලේ මේක අස්සේ ලුණු පැකට්ටුත් තියෙනවා. මාර වැඩේ. කොහොමුණත් අපි කතා කරන්නේ මෙන්න මේ ගහ. ඉස්සෙල්ලා මේ ගහ ගැන කතා කරමු. මේ ඔයාලට පේනවා ඇති උඩටම. මේක ඉතාමත් පැරණි ශාකයක්. මේකේ නම සඳහන් වෙන්නේ තිත්ත මුගුණ කියලා. අහලත් නැතුව ඇති කට්ටිය. මේ ශාකයට කොච්චර කාලයක් කොච්චර වයසයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. මට මේක ගොඩාක් කාලයක් වසර 500කටත් පෙර ඉඳන් තිබ්බා කියලා තමයි කට්ටිය නම් කියන්නේ. ඔයාලට පේනවා ඇති ගහේ උඩම ඉඳන් පහළට. ඉතින් මම ඉන්නේ මෙන්න මේ ගහේ කාමරයක් වගේ තැනක. මම මේක පොඩ්ඩක් ඔයාලට දුරින් ඉඳන් පෙන්නන්න. මෙතන එක කාමරයක්. ඔයාලට මං ආපු තැන ඉන්න මං ඔයාලට තව මේ වගේ කාමරයක් පෙන්නන්න. මේ ගහ වටාම මේ වගේ කාමර ගොඩාක් තියෙනවා. මෙතනක් තියෙන එක කාමරයක්. එතෙන්ට යන්න නම් අමාරුයි. මේකට එහා පැත්තේ ඔයාලට අර පේන ගහට එහා පැත්තෙන් තවත් එකක් තියෙනවා. මේ විදිහට ගහ වටේම විවිධ වූ ගුහා වගේ නිකන් විවරයන් තියෙනවා. හරි. ඉතින් ඒක තමයි ගහ ගැන විස්තරේ. මේ තියෙන්නේ ලොකු මුල් වර්ග තියෙනවා. දැන් නම් මෙතන මිනිස්සු කට්ටිය පදිංචිලා ඉන්න හින්දා ඒ කට්ටියගේ විවිධ නිර්මාණක් තියෙනවා. හරි. මේ එතන එහා පැත්ත පොඩි ගස් වර්ගයක් තියෙනවා මේ. මම ඔයාලට පෙන්නන්න. මේ ගහ ගොඩක් උස්සයි. හරි. ඉතින් අපි ගහ ගාවම තියෙන තව දෙයක් ගැන කතා කරමු. මෙන්න මේ පැලේ. මේක ලංකාවේ ඉච්චර දකින්න ලැබෙන පැලයක් නෙමෙයි. නිහඬ පරිසරය ගැන ආරාම, ඒ වගේම විවිධ පන්සල්, කැලෑබද ප්‍රදේශයන් වලත් තාමත් කැලෑබද ප්‍රදේශයන් වල තිබ්බට අපිට දකින්න බැහැනේ. ඉතින් ඒ වගේ දුර්ලභ ශාකයක් තමයි මෙන්න මේ ශාකය. මේකේ විද්‍යාත්මක නාමයක් ගැන නම් සඳහන් වෙන්නේ නැහැ. ගම්වල මිනිස්සු මේක හඳුන්වන්නේ ගෝනම් කියලා. ගෝනම්. ඔයාලට පේනවා ඒක. මේක නම් හදලා තියෙන්නේ පොල් පැලයක. ඒක ඉතාම ලස්සනට පිහිටලා තියෙනවා මේ ගෝණෙක්ගේ. අන් වගේ කොටස් පිහිටලා තියෙනවා. මේක තියෙන්නේ මං අර කියපු ගහේ එක විවරයක් ගාව. මේ ගහ දැන් නම් දිරලා ඉතින් ගොඩාක් කාලයක් ගත වෙලානේ. මේ තියන්නේ ගහ. එන්න මේ පොල් ඒ කියන්නේ මේක හදලා තියෙන එක බලන්න. ඔයාලට ගන්න පුළුවන් සමීප දර්ශන මේ. ලස්සනද මේ අලුත් පැලේමත් මේක එනවා මේ. අලුත් ගොබයක් දාලා තියෙනවා. ඒක තමයි අපි එහෙනම් දැන් දේවල් තුනක් දැක්ක. එකක් තමයි මෙතනින් ලස්සනට ගලාගෙන යන දොළ පහරක් දැක්කා. ඒකත් එතන තියෙන පරිසරය දැක්කා. ඒ වගේම මෙන්න මේ විශාල ගහ ඔයාලා දැක්කා. ඒ වගේම මෙන්න මේ පැලයත් ඔයාලා දැක්කා. ගෝනන්. හරිද? ගෝනන්. ඊළඟට තාම මෙතන විවිධ වර්ගයේ පැල තියෙනවා. ඉන්න මේක පොල් පැලයක්. මේක ජලාශිත ප්‍රදේශයක තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ මඤ්ඤොක්ක මණ්ඩියකුත් ඔයාලට දකින්න පුළුවන්. ඩක් පෙන්වන්නේ නැහැ. මේ පරිසරය දැන් නාගරීකරණය වෙලා අර්ධ නාගරීකරණය වෙච්ච තැනක්. ඒ හින්දා මෙතන නිවාසයක් ඉදිකලා දෙන මෙන්න මේ ලස්සන පඳුරක් දකින්න පුළුවන්. මල් ගහකුත් තියෙනවා. ඊළඟට මෙන්න මේක තමයි මම ඔයාලට පෙන්වන්න ආවේ.
මේක මාර ගහක් ඒ වුණාට මේක තාමත් විශාලයි. මේනෝ ඇතිනේ මේ කොච්චර උඩට අතු විහිදිලාද කියලා. තාමත් උඩට එහෙම නැත්නම් තාමත් උසකට අතු විහිදිලා තියෙනවා මේ. පේනවා ඇති. ඊළඟට ඔයාලට ඈතින් කුඹුක් ගහක් දකින්න පුළුවන්. ඉතින් ලස්සන වැලක් තියෙනවා. එතන තව ගොඩක් දේවල් තියෙනවා. මේ මම දැන් අර මුලින්ම කැලෑවත ප්‍රදේශයෙන් එනකොට ඔයාලට දොලක් පෙන්වන්නේ. මම ඒ දොල ගලා යන තැනකුත් ඔයාලට දැන් පෙන්වන්නම්. දැක්කනේ.